මොකද්ද මට කතා කරපු ටීචර්? මම තමයි වාට මෙසේජ් එකක් දැම්මේ. මොනවාල ඉස්කෝලේ මම බලන්න මොකද්ද ඉස්කෝලේ මම වෙන්න ඕනේ? මේ තමයි අපේ ගලේවල ඉස්කෝලේ මේක ඉස්කෝලේ මාදිපොළ. එතකොට අපේ දරුවන්ට සපත්තු නැහැ. අපේ දරුවෝ ගොඩාක් දුෂ්කරතා මැද්දේ තමයි අපි පාසලට එන්නේ. යා මේ ඇවිල්ලා ඉන්න අපේ දරුවන්ගේ බොඳ වෙච්ච හීනවලට පාට දෙන්න. අපි හැමෝටම පුළුවන් නම් එයාලගේ මූණ වලට හීනාවක් එන්න. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි තූර්යවාදක කණ්ඩායමක අඩුවක් තියෙනවා. මේ වගේම ආයතන වලට ලියුම් දාලා අපිට තූර්යවාදක කණ්ඩායමක බඩු කීපයක් ලැබුණා. අපිට ඒත් එක කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. එතන අඩුපාඩුකම් ටිකක් අපිට තියෙනවා. ඒ වගේම තමයි අපිට දක්ෂ දරුවෝ ඉන්නවා ගායනයට, එතකොට නර්තනයට, ඒ වගේම තමයි ක්‍රීඩා වලට. ඒත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට භෞතික සම්පත් වල අඩුව. අපිට උදව් කරන්න ආවට බොහොම පිං. මේ දේවල් තමයි රටට වෙන්න ඕනේ. ඔයාලා වගේ තරුණ අයගෙන් බොහොම පිං. ඒ අවශ්‍ය බඩු ටික ඔක්කොම මම ටික දැන් කියන්න. එතකොට ක්‍රීඩා බඩු ටිකයි අර මෙලෝඩිකා ටිකයි මේ ළමයිට සපත්තු ටික විතරනේ. හරි මම කරන්නේ. අවශ්‍ය කරන්න බඩු ටික මම ගෙනාවා. ටික අපි ගමුද? හරිම ස්තුතිවන්ත වෙනවා අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමා වෙනුවෙන් ගුරු ගෞතම සියලු දෙනා වෙනුවෙන් අපේ දරුවන්ගේ එක හීනයක් සැබෑ කරලා දෙන්න ඔබ මේ ගත්ත උත්සාහයට අපි මුළු පාසල වෙනුවෙන්ම සියලුම ගුරු මණ්ඩලයේ දෙමාපියන් වෙනුවෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.